අපි කසාද බඳින්නේ කොච්චර සතුටින්ද. දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න බැඳලා ඉන්න තාත්තලා මතු මත්තටම පතනවද කියලා පතනවද? මගේ දැන් ඉන්න ස්වාමියා මට නිවන් දකින්නකම් හම්බයන් කියලා. මොකද ඒ කට්ටිය ඔළුව දෙපැත්තට වනන්නේ. මේ තාත්තලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න මගේ බිරිඳ හාමුදුරුවනේ දැන් ඉන්න කෙනාමයි නිවන් දකින්නකම් පතනවද කියලා නෑ. මොන පැතුම්ද? ඔය මේ අම්මලා වැඩිපුරම මම මේ කියන්නේ අපි අර මේ කාලෙකදී හැම එකක්ම එහෙමයි වෙනවද? නඩත්තු කරපු අපි හොඳයි කියපු අපි ආදරෙන් බලාගත්ත අපේ කෙස් ටික මොකද වෙන්නේ? නේ අර වෙනස් වෙනවනේ. අපි නඩත්තු කරපු අපේ ශරීරය මේක වෙනස් වෙනවා, විපරිණාම දුකටපත් වෙනවා. එතකොට කාලෙකදී හොඳට හිටපු අපේ ප්‍රියතමය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැද්ද? දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතා වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? මට කියන්න මේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දැන් මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන කාගෙන්ද? මේ පැත්තේ බොනවද නැහැ? නැතු ඇති. මෙහෙ හොඳයි. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් පේන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. මං හිතුවේ ඇත්තටම නැතු ඇති කියලා ඔබ මේ අම්මලා වැඩිපුරම බැනුම් අහලා ඇත්තේ සෙනෙහ බර කසාද ස්වාමියාගෙන් නෙමෙයිද? අල්ලපු මේ අම්මලා දැන් මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. අර මෙහෙ බොන්නේ නැති හින්දා නැතුව ඇති බොන පැති වල ටිකක් වැඩි. අය පාරේ යන මිනිස්සු බයිනවද? කවුද බයින්නේ? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? හපංකම් ඈ. කාටද මම මේ කියන්නේ? තාත්තලාට. මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන මානේ ඉන්න ඒ පියවරුන්ට උපහාර දක්වන්න යන්නේ. දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ. මං කියන්නේ පින්නතුනේ මේ අපි ඔය ඔහොම හැසිරුණාට මේක එහෙම ඇති දෙයක් නැහැ. මේ වෙනකොට කී ගමනක් විතර කුණුහරුපෙන් බැලලා තියෙනවද බිරිඳට? දෙපාර. ඊට වැඩියදී මං හිතන්නේ. මොන්න බැනුම්ද තඩි ගහලා ඇති ඉස්මෑන්ඩ්. හපංකම. මේ වෙන්නේ මේකත් අහන්නේ තාත්තලාගෙන්මයි. ළමයි ඉන්න ඕන ළමයින්ගුණත් ඇහියකි. අම්මලා තාත්තලා හපංකම්. ළමයින්ගෙන් ඇහුවොත් එහෙනම් පුතේ වැඩිපුරම කුණුහරුප පහලා දින්නේ කායෙන්ද කියලා. දෙමව්පියන්ගෙන් කියේ. ළමයිට පිටුම් කුණුහරුප කියනද ඇවිල්ලා? තාත්තලා මේ වෙනකොට කී දැන් ඔහොම බණ අහන ගමන් මොකද කරන්න ඕන? හදවතට තට්ටුවක් දාලා හාඳුරු අහනවා මේක ඇත්තද බොරුද? රද සාක්ෂිය නෙපින්නතුනි වටින්. මම මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද? බැනලම නැත්. නැතු ඇති. ඔය මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ ඔය අරක්කු බීඩි සිගරට් බීලානේ නටන නාටකම් සේරම කවුරු ඉස්සරහද? තියන බලු ගතිය කියන්නේ ඔය මම මේ දොස් පරොස් කියනෝ නෙමෙයි හොඳ. ඒවා මහ කැත වැඩ. කෙලලා අපූර්වට කෙලලා කියන්නේ මේ. බීලා අපූර්වට පාර එනවා. පොලිසියට ටෝක් කරනවනේ නොබීපු ගානට. ගෙදරට ගොඩ වෙච්ච ගමන් අම්මෝ සත්‍යයනේ. කාටද හපංකම් පාන්නේ? ඔය හයිබ්‍රිඩ් ගති තියාගන්න එපා. පැහැදිලිද?
හොඳ පෞරුෂයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. ඒ පෞරුෂය, ඒ අභිමානය රැකෙන්න ඕන, රැකගන්න ඕන පින්නතුනේ. බණින්න එහෙම නෑ 10ට ආවනම් අවුව නෑනේ කියලා. පින්නතුනේ අද තව ධර්මදේශනා 3ක් තියෙනවා. ඒ කරලා රෑ 10ට දොරමඩලාවට යන්නත් ඕන. පියවරු එකටම ඔය පෞරුෂය රැකගන්න. ඊට පස්සේ අම්මලා ඔය අභිමානය, ඔය පෞරුෂය රැකගන්න මේ වෙනකොට කී ගමනක් විතර දරුවන්ට කියලා තියෙනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? කවදාවත් ආයෙම කියන්න එපා. පින්නතුනි මේවත් එක්ක තමයි කලකිරීම, දුක, කනගාටුව ඇති වෙන්නේ පටන් ගන්න. ඔය ගෙවල් වල මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලාද ඔයත්? මිනිස්සුන්ට මේක අප්පිරිය වෙන්නේ මොකෙන්ද? බුදුරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. පින්නතුනේ වචනේ සංවරකම තියෙන්න ඕන. ඒ වචනේ සංවරකම තියාගන්න හදාගන්න නම් ඔන්න ඔය ගෙවල් වල ඉස්සරලම් පටන් ගන්න හොඳට ජීවත් වෙන්න. කවුද මේ උගන්වන්නේ? බුදුවරු. ආ ගෙවල් වල 700ක් ඉන්නවද? 4යි 5යිනේ ඉන්නේ. ඔය 4-5 දෙනා එක්ක එකමුතුව සමගිව ඉන්න බැරි කොටම නෙමෙයිද ඔය තියෙන ප්‍රශ්න සේරම. අද ඉඳන් පුරුදු වෙන්න මම යෝජනා කරනවා. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න. කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඉපදෙච්ච අපි පින්නතුනි මේ නිරන්තරයෙන් ජරාවටපත් වෙන්න ඉන්නෝ. ජරාවටපත් වෙන්න ඉන්න අපි මොකක්ද මේ නඩත්තු කරන්නේ? හොඳට කල්පනා කරන්න. පින්නතුනි අපේ ඇටකටු ටික තියෙනවා. ඇටකටු ගොඩ වටේට මස් ටික තියෙනවා. මස් ටික වැක්කිරනවට හැම තියෙනවා. මේ මස් ගොඩක්නේ පින්නතුනි මේ නඩත්තු කරන්නේ. ඔය කරන හැම එකක්ම මොකක් වෙනුවෙන්ද? මේ මස් ගොඩ පිනවන්න නෙමෙයිද? කරන හැම එකක්ම මේ මස් ගොඩ පිනවන්න. 99ක් රෝග 99ක් ව්‍යාධීන්ගෙන් ගහන වෙච්ච මේ ශරීරය නඩත්තු කරන්නමයි පින්නතුනි මේ හැම එකක්. වෙන මොකටද? පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙච්ච මේ මාංශකය, මේ කරජකය. ඒ නිසා මතක තියාගන්න. අපි කවුරුවත් මෙතන අවුරුදු 7-800ක් ඉන්නේ නැහැ. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ අපිට අපිවත් නැති ලෝකෙක කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පුරුදු වෙන්න පින්නතුනි පුළුවන් නම් මැරෙන්න කලින් ඔය වෛරයවත් නවත්තලා මැරෙන්න. පුරුදු වෙන්න මැරෙන්න කලින් ඔය තරහවත් නැති කරලා මැරෙන්න. පින්නතුන් මට කියන්න වෛරය නැති කරන්න පුළුවන්කම තියෙන එකම ආත්මය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි. පින්නතුනි මේ ආත්මයේ තුල මේ වෛරක්කාරකම, මේ තරහ ගතිය නවත්ත ගන්න බැරි වුණොත් එහෙම බරපතල ගැටලුවක් මතුවෙනවා. ඔය මට කියන්න අපේ තරහකාරය, වෛරක්කාරය උපදින්නේ අපේ ළඟින්මද ඈතින්ද? පින්නතුනි ළඟින්මයි උපදින්නේ.
සංසාරේ කරපුවා කියපුවාගේ හැටියට තමයි ඔය දැන් පොඩි උදාහරණ මං අර බටපොළ බණකට ගියා. අර පහුගිය දවස්වල හාමුදුරනේ අර අවුරුදු 5ක පොඩි එකෙක්ගේ බෙල්ල කපලා දාලා තිබ්බේ. කවුද කැපුවේ? අම්මා. මට ඒ උදවිය කියනවා හාමුදුරනේ ඔය ඒ පිහිය දැක්කහම ඒක අර කපලා නෙමෙයි තියෙන්නේ 7-8 පාරක් විතර කොටන්න ඇතිලු අතුල්ලන්න ඇතිලු. මේ තමන්ගේ දරුවාගේ බෙල්ල අරගෙන කපන්නේ කොහොමද? පළ පිටින් ඉන්නකොට. මොන වෛරයක් තියෙන්නද? පැහැදිලිද? අර ගම්පොළ කෙල්ලට අවුරුදු 16යි කොල්ලට 27යි බෙල්ල කැපුවනේ. බහුතරයක් මේ ඝාතන අපරාධ කරන්නේ ඈතින් ඉන්න මිනිස්සුද ළඟින් ඉන්න මිනිස්සුද? ළඟින් ඉන්න මිනිස්සු. මේ අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ හිත රිද්දුවා නම් රිද්දුවේ කවුද? අය අඳුරන්නේ නැති උන් ජීවිතේවත් අපිට බැලලා තියෙනවා. අපේ ළඟින් ඉන්න උදවිය. වෛරක්කාරයන්ට පලිගන්න පුළුවන් දැන් ඈතින් ඉන්නකොටද ළඟින් ඉන්නකොටද? වෛරක්කාරයෝ හරි ළඟින්ම උපදිනවා. කොළඹ කැම්පස් එකේ අවුරුදු 3ක් විතර කෙල්ලගේ බෙල්ල කැපුවා කවුද? යාළුවා හිටපු කොල්ලා. යටිනුවර සභාවේ විපක්ෂ නායක බිරිඳයි ලොකු දුවයි දෙන්නගෙන් බෙල්ල මිරිකලා මරලා බෙල්ල වල දාගත්තා. කවුද? බෙන්නතුනේ සමහරු කියනව නේද තොපි කනවා කියලා. කියනව නේද සමහරු මරාගෙන මැරෙනවා කියලා. කට තිබ්බ පලියට කියවන්න යන්න එපා. මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ? මේ හොඳයි. බොන්නෙත් නැහැ, ගංජාත් නැහැ, මොකවත් නැහැ. ඔය සමහර මම මේ තරුණ දරුවන්ට කියන්නේ හොද්දට මතක තියාගන්න. කවදාවත් කටට නෙව්වා කියවන්න එපා. අපේ තාත්තලා මතක තියාගන්න. පේනව නේද රම්බපාලිට වෙච්ච දේ? කල්ප 30ක් ගණිකාවක් නේ. මේ අර මෙහෙණින්නාන්සේට වේසි කියලා බැන්න සෙම ගුලියක් හැලිච්ච හින්දා. ඔච්චරයි. දැන් මේ තාත්තලා ඔය කුණුහරුපකට කියලා ඔච්චරද කියලා තියෙන්නේ. කුණුහරුප පල්ල ඇති පගෝදි ගණන් වෙනකොට. එක වචනයකට කල්ප 30ක් දුක් විඳා. බුදුවරු උගන්වන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මිනිස්සු කරපුවා කියපුවා තමයි පින්නතුනි අපේ පිටිපස්සෙන් එන්නේ. හැම වෙලේම මහා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මේක දේශනා කරන්න හේතුවක් තියෙනවා. මෙහි ඉන්නවද අර ඊර්ෂ්‍යාකාර මිනිස්සු නැහැ. මේ හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මෙහි ඉන්නවද ගතු කියන කේලම් කියන පද හදන මිනිස්සු. නැත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආයේ කියලා. මේ ඉන්නවද අර 119 ගහන්නේ උන් ඉන්නවද හැම එකටම? මේ හොඳයි. මොකවත් නැහැනේ. මිනිස්සුන්ගේ ඔය හදානම් ගන්න ඕන එකක් තමයි අර ඊර්ෂ්‍යාව කියන්නේ. පින්නතුනේ පුපුරනවනේ. අර අස්සසුම හම්බෙනව නේද මේ පැතිවල? තියෙනවනේ. සමෘද්ධිය කියලා දුන්න ඉස්සර. මැරෙනවා කවදා හරි ඕක හින්දා බලන්නකො. ඇයි? ආයිත් මේ අපේ පැතිවලින් කවුරුවත් රට යනවා නම් තානාපති සේවයට යන්නේ නැහැ නේ, ගෘහ සේවයට යන්නේ. ගියපු ගමන් පෙස්සන් ගහනවා අහවලාගේ ළමයා රටලු ඉන්නේ දෙන්න බාලු. පුදුම රුදාවක් නේ තියෙන සමහරුන්ට අනුන්ගේ දේවල් හොයන්න. හොරෙන් පතලක්වත් කැපෙයිද? පුදුම විදිහට කාණුවක තියෙන වැලි ටිකක් ගන්න බෑනේ. තේක කොබුඩක්වත් කපන්න පුළුවන්ද? මිනිහා රස්සා විදිහට තමයි ඒක කරන්නේ. කවදා හරි ඕන් කයි කොහෙන් හරි.
අනේකගේ දියුණුව අනේකට ලැබෙනව දැකලා පුදුම විදිහට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. කවදාවත් අනේකට ඔයත් පොල් ගහලා තියනවද නැහැ? පොල් කියන්නේ මාළු උයන්ඩ හරමනේ මං කියන්නේ ගහනවනේ දෙහෙන ගහපන් ඇඹිරියන් කියලා. ඔය කවදාවත් ඔය වැඩ කරන්න එපා. හේතුව මේ කරන කියන හැම එකටම වග කියන්න වෙනවා. ඔය දකල්ල තියනවද සමහර බැල්ලියෝ පැටවු ගහපු ගමන් පැටියගේ ඔළුවත් එක්ක කනව නේද? දැකලා නැද්ද? සමහර බැලලියෝ ඉන්නවනේ පැටවු ගහපු ගමන් කාලා හපලා හංගලා දානවා. පින්නතුනි තිරිසන් ලෝකේ කියලා නැහැ. වෛරය එලෙසම පිරිමහනවා. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය මතක තියාගන්න සංසාරේ වෛරක්කාරයෝ හරි ළඟින්ම එනවා. ඒ හින්දා වචනේ පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. වචනෙන්වත් වැරද්දක් කරන්න එපා කිසිම දෙයකට. මා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිමත් භාවයේ කොච්චරද කියනවනම් පින්නතුනි වක් කරපු අතක් දික් කරන සැනින් උන්වහන්සේට පුළුවන් නේ තවතිසාවට ගිහිල්ලා බලාගෙන එන්න. ඒ කියන්නේ එච්චරටම 이르දිමත් භාවය අගතන්න තුරු. ඒ වුණාට පිරිනිවන් පෑවේ මොනවා වෙලාද? පළවෙනි දවසේ හොරු ආවා පින්නතුනි යතුරු හිල්ලෙන් රින්ගන්න රින්ගුවා. දෙවෙනි දවසේ වහලෙන් උඩට වැඩියා. තුන්වෙනි දවසේ ගුටි කාලා මැරුණානේ. පිරිනිවන් පෑවනේ. ජීවිතේ සිද්ධ කරලා තියෙන එකදු පාප කර්මයකටවත් පින්නතුනි කවදාවත් සමාව නම් හම්බෙන එකක් නෑ අපිට ගෙවන්න. නේද? හරි පරිස්සමට ඉන්න. දැන් මම මෙහෙම කියනකොට කියයි අර මේ පැතිවලත් ඉන්නවද? පින්නතුනි වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ. විනාඩි 40ක් ඉවරයි දැන්. සූස් ගාවට වඩා නැහැ වෙලාව යනවා. අර උදේ පාන්දර දැක්කත් මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු ඉන්නවද නැහැ? පුරුදු වෙන්න මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවාම පින්නතුනි කුසල් විතරක් සිද්ධ කරගන්න. ඔය රවලවත් පුප්පලාවත් අකුසලයක් කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි කියනව නේද පින්නතුනි හාමුදුරුවනේ තරහක් නැහැ ඒ වුණාට යන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා. ඒ තරහ නැත්තම් මොකටද යන්නේ නැත්තේ? කතා බහ කරන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ හිත තුලව තියෙනවා. අර මිනිස්සයාට විතරක් පින් අනුමෝදන් කරන්න අර සෙන් කතාවක තියෙනවනේ හාමුදුරුවෝ වැඩියට පස්සේ බිරිඳගේ මල ගෙදර පිරිත් කියලා පින් දෙනවා. අවසානයේ හාමුදුරුවෝ කියනවා සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා. මිනිස්සයා මැද්දට පැනලා කියනවා සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. අවසානයේ හාමුදුරුවෝ කියනවා සේරටම දෙන එක හොඳයි පින් වැඩි වෙනවා කියලා සේරටම දෙනවා. ඒත් මිනිස්සයා මැද්දට පැනලා කියනවා සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර කාට නම් දෙන්න එපා කියලා. අපේ හිතවල තියෙන මොකද්ද? අය අපි කියනවා නේද කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා. කියනවා නේද පින්නතුනි මොකාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා. මේ වෛරක්කාරකම නැති කරගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? පින්නතුනි ඕක නැති කරලා මැරෙන්න. ඔය තරහකාරයෝ වෛරක්කාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ ඇති වෙන්නේ ඇයි? හොඳට මතක තියාගන්න.
මේ සංසාරේ අපි කරපුවාට කියපුවාට සමහර දරු පවුල් තියෙනවා පින්නතුනි බෝධිසත්වයෝ වගේ ජීවත් වෙන තැන් තියෙනවා. ඒ අර සංසාරේ පතාගෙන එනේවා. සමහර පවුල් තියෙනවා අමු සොහන් වගේ. ඒ දරුවෙක් කතා කරත් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මම මේ මූලික වශයෙන් දේශනා කරන්නට යෙදුනේ ඔය තරහව වෛරක්කාරකම ද්වේෂය සංවරශීලී භාවය එකටම ඔය ඇත්තන්ගේ පවුල තුල තියාගන්න. ඔය පිටට අරයි යන්න එපා. හැබැයි මේ අම්මලා තාත්තලා ඔය විනය සදාචාර හික්මීම සේරම අරන් යන්නේ කොහාටද? දැන් ඔය බලන්නකො ඉන්න ලස්සන. ඔය මේ පන්සල් වල සිල් ගන්නවන්නේ හැමදෙරේ. මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු වැඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. පන්සලේ සිල් ගන්න එකේ ප්‍රතිඵලය කොහෙද තියෙන්න ඕනේ? ඒක gedara තියෙන්න ඕනේ. ඒ නිමිච්ච එක මොකෙද තියෙන්න ඕනේ? gedara. ඒ හැදියාව අර සිල් ගත් එකේ ප්‍රතිඵලය පින්නතුනි පුළුවන් තරම් නඩත්තු කරන්න බලන්න. ඒ ටික ගෙදරදී නඩත්තු කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව නැත්තම් අපි දන්නේම නැතුව මේක විනාශ වෙලා යන්න පුළුවන්. පින්නතුනි ජරාවටපත් වෙන අපි ජරාවටපත් වෙන්න කලින් අර මං දේශනා කරපු කරුණු ටික දැනගෙන හිටපුවාම අපිට හරි ලේසි මේ ශරීරයේ අනිත්‍යතාවයේ ශරීරයේ අවබෝධය තේරුම් ගන්නට. මොකක්ද? ජීවිතේ දවසක් එනවා අපි මේ විදිහට හිටියට කැමැත්තෙන් කරපු හැම එකක්ම නවත්තන්න වෙනවා. උදාහරණයක් මේවා ඉතින් මේ සල්ලි තිබ්බාය නැතාය කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. දරුවෝ සැලකුවාද නැද්ද කියලා වෙනසක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔය ඉන්න කවුරුත් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද නැහැ? ඒක හරි අප්පිරියයි ඒක හරි අප්‍රසන්නයි අපුලයි. ජීවිතේ දවසක් එන්නද රැඳක් ගාව මොකක් හරි බකට් එකක් තියාගෙන කෙල ගහ ගහ ඉන්න වෙන්නේ නැද්ද? ඕක අපිට වෙන්නේ නැද්ද? දැන් කොයි අර නම්බුකාරකම කොයි මාන්නකාරකම අර තිබ්බ සල්ලිකාරකම ඔය සියල්ලම නෑ මේ ජරාවට ඔය සියල්ල පොදුයි. ව්‍යාධියට සියල්ල පොදුයි. දැන් ඔය ඇත්තන්ටනේ මේ අවුවේ ඉඳලා දැන් නැගිට්ට ගමන් හප්පේ තිබයි කියලා වතුර බොනවන්නේ. ටිකක් නෙමෙයි ගොඩක් බොනවන්නේ. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. දැන් හිතන්නකෝ දැන් තියෙන තිබහ 100 ගුණයකින් වැඩි කරන්න. ඒ තිබ්බත් පින්නතුනේ අර බටේට දාන වතුර බින්දු ටික විතරයි සිලින්ඩරෙන් තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. ඕක වෙන්නේ නැද්ද? මෙහෙම මැරෙන අපි ඇයි? මොකටද එදිරිවාදිකම්? මොකටද වෛරක්කාරකම්? මොකටද පින්නතුනේ මාන්නක්කාරකම් පිරිමාන්නේ? මෙහෙම මැරෙන්න තියෙන අපි. දැන් අද එනකොට කීපාරක් විතර ඇඳුම අරගෙන බැලුවද මේක අඳිනවද නැද්ද කියලා. ෂර්ට් එක උස්සලා බලන්න ඇතිනේ ඉර හිටලාද නැද්ද කියලා මැදපු එක. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් විතරක් විලිවා ගන්නට. එහෙම වෙන්නේ නැද්ද අපිට? එහෙම වෙනවා. දැන් මේ පින්නතුන්ට අද අවුවේ ඉඳගෙන ගිහිල්ලා සුමානයක් නාන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒක මතක් වෙනකොටත් නැක කහනවා වගේ නේ. කරවල වගේ බුදියන්න බෑ. පින්නතුනි මාස ගණන් ලෙඩ ඇඳේ ඉන්න වෙන්නේ නැද්ද? මාස ගණන් ඔත්පල වෙන්න වෙන්නේ නැද්ද? දැන් ඔය ඇත්තන්ගේ රස්සාවට සල්ලි වලට බලයට නිලයට කුලයට වෙනස් වෙනවද? මේ කාටත් මේවා හරි පොදුයි.
එතකොට පින්නතුනි ඔය මරණානුස්සති කමඨහං දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න මෙහෙම මැරෙන්න තියෙන අපි තවත් කාලයක් යනකොට පින්නතුනි මතක තියාගන්න අත්තාහි අත්තනෝනත් අපිට අපිවත් නැති වෙලා යනවා මගේ කටින් මට වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද මොකටද වෛරක්කාරකම් මොකටද එදිරිවාදිකම් මොනාටද ඇත්ත මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්නේ මොනාටද මිනිස්සුත් එක්ක හතුරුකම් කරන්නේ පින්නතුනි අනේකගේ හිතක්වත් රිදෙන්න වචනයක්වත් කියන්න එපා හොඳට මතක තියාගන්න මේ සංසාරේ එච්චරටම භයානකයි කියන එක වචනයකින් പ്രേත ලෝකේ උපදින්න පුළුවන් කල්ප ගාණක් දුක් විඳින්න පුළුවන් අපි කියන එක වචනයකින් තිරිසන් ලෝකේ උපදින්න පුළුවන් පින්නතුනි හරියට පරිස්සම් කරගන්න ඔය ආත්ම භාවය කල්ප ගාණක් යනකම් ආයේ මිනිස් වෙලා උපදින එකක් නැහැ මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද එහෙම සැකයක්වත් නැද්ද සැකයක්වත් තියාගන්න එපා අපි කරලා තියෙන පව් ගොඩවල් දැන් ගේ හැමදෙරෝනේ එහෙම දැනුවත් නම් අපි අතින් වෙච්ච වැරද්දක් පාපයක් අකුසලයක් නැහැ කියලා පින්නතුනි අයහපතට කියන සෑම වචනයක්ම සෑම ක්‍රියාවක්ම මේ සංසාරේ දුක් විඳින්න වෙන අකුසල් බවට පත් වෙනවා. ඔය අපේ මරණානුස්සති කමඨහං දේශනාවේ පියවර 6-7 වගේ යනකොට අපිට සිද්ධ වෙනවා පින්නතුනි. මේ ජීවිතයේ දුක මේ පීඩාව මේ වේදනාව අපි විතරක් විඳගෙන දරාගෙන අපේ කියලා හිතාගත්ත සියල්ල නැති කරගෙන දැන් ඔය උදාහරණයක් විදිහට බලන්න ඇත්තටම මේ අම්මලා තාත්තලා රත්තරම් පළඳින්නේ කාට පේන්නද කවදාවත් ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරා මුදාගෙන ඉඳලා තියනවද අනුන්ට පේන්නනේ දාන්නේ මිනිස්සු ඇත්තටම සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද ගෙවල් වල ඉන්නකොට ඒවා ගහලා ඉඹ ඉඳලා තියනවද අර ගෙවල් වල තියනව නේද මං කියන්නේ ඉන්න කාලෙත් අනුන්ට කඹරලා මැරෙනගෙන කරන්නේ අර කැබිනට් වල ඔය පැන්ට්‍රි කබඩ් වල එහෙම තියනව නේද මේ ඔය තැටිපිගම් බෝල්ලා නම් මනම් වීදුරු බඩු තියනවනේ ආසාවටවත් වගේ බත් කාලා තියනවද මගේ ආසාවටවත් ඔය අහුවෙන මඩක්කු ඇතිලි අප්පල්ල මොකේ හරි කනවා මිසක්කා පුදුම විදිහට මිනිස්සු මේ භෞතිකය තුල ජීවත් වෙලා ඉන්නකොට හරියට උත්සාහ කරනවා පින්නතුනි මේ අනුන් පිනවන්න එහෙමනේ හිටපු අපි තක්සේරු කරපු අපි දැන් හෙට අනිද්දා වෙඩින් එකක් නැත්තම් කොණ්ඩේ කලු කරනවද අපේ අම්මලා තාත්තලා මේ හරියට ඒව ගැන සැලකිලිමත් වෙච්ච අපි දවසක් එනවා පින්නතුනි මේ කරපුවයි කියපුවයි විතරයි මතක් කර ඉන්න මස්කොඩ විතරක් නඩත්තු කරන්න කටයුතු කරපු අපි ජීවිතේ දවසක් එනවා පින්නතුනේ සංසාරේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට දෙපැත්තම දිහා බල දුක් විඳින්න වෙන දවසක් එනවා අපරාධනේ මගේ මනුෂ්‍ය ආත්ම භාවය කියලා හිතෙන දවසක් එනවා එනිසා පින්නතුන්ට දේශනා කරන්නේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඕක ඉතින් අපරාධනේ කියලා හිතා ගන්න එපා මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ආයේ මේ අම්මලා තාත්තලා හැදෙන්නේ නැහැ මොකද මේ ජීවිතේ හන පළවෙනි බණ ඊට පස්සේ මම මේ තාත්තලාට කියන්නේ
තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව ඔය එක එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මා එක්ක තාත්තා එක්ක හරි ආදරෙන් ඉන්න තියෙන වෙලාව මං කියන්නේ වට වෙන වෙලාවක් දාගන්න අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන වෙලාව වෙන වැඩවලට දාගන්න එපා. අම්මලා තාත්තලාත් මතක තියාගන්න ඕන දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව වෙන ඒවට යොදා ගන්න එපා. එතකොට ඔය නේ ගෙවල් වල කට්ටියම එකට බුදුන් වඳින්න හැන්දෑවේ. අපේ තාත්තලාට පුළුවන් ද කරන්න බෑනේ. ඔකට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මේ ගෙදර දරුවොත් එක්ක එකට කාටද වඳින්නේ අපේ බුදුහාමුදුරන්ට. භාග්‍යවතුන් වහන්සේට. එනිසා කල්පනා කරගන්න ඕන මේ සියලු දෙනා. පින්නතුනි මං රුපියල් 100ක්වත් තියදන් වෙන එකක් ඔයත්තන්ට කිව්වේ නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල හරි හොඳට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. මන්නම් කියන්නේ පින්නතුනි බල්ලෙකුටවත් ගහන්න එපා කියලා. ඔය සමහරු ඉන්නව නේද අර ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන ඉන්නවා පිට බල්ලෝ ඇවිල්ලා කාලයයිද කියලා බලන්න. එහෙම කරන්න එපා. බැරි වෙලාවත් ගෙදර ඉන්න පූස හාල් මැස්ස මුල පතුරු ගැහුවොත් එහෙම ඒකට සුමානයක් විතර කන්න දෙන්නේ නැහැ. ගසලා එලවනවනේ. පින්නතුනේ ඒවා එලෙසටම අපිට ලැබෙනවා. කරන කියන හැම එකක්ම අර දඩේම ගිහිල්ලා එක මිනිස්සෙක් පින්නතුනේ ඔය JVP කලබල ඒ කාලේ තිබ්බ කී ආණ්ඩුවයි JVP තිබ්බ කිව්වන්නේ නේද? ඔය කලබල කාලෙක මට වෛද්‍යවරයෙක් කියන්නේ මේ එක කොල්ලෙක් ඉන්නවා ඒ කාලේ දඩේම යනවනේ බල්ලෝ උසි ගන්නලා. ඔය මොකෙක් හරි සතෙක් මරාගෙන ඇවිල්ලා ඒක වාඩියේ ලිප තියෙන්නේ බිමනේ මස් සප්පල්ලයක් උයලා නාන්න ගිහිල්ලා. එනකොට පින්නතුනි බැල්ලියක් මස් හැලිය කාලා. මෙන්න එනකොටම දැක්ක බැල්ලිය එළියට එනවා ගත්තා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා ගැහුවා ළඟ තිබ්බ පොල් ගහේ. එක ගහලා දෙක ගහලා තුන ගහනකොට බැල්ලිගේ බඩේ හිටපු පැටවු සීසීකට විසිකායලා බැල්ලි පැටවු ගහන්න ඉඳලා තියෙන්නේ. සතියකට විතර පස්සේ වාඩියට පාර්සලයක් එනවා වත්තේ මහත්තයාට දෙන්න කියලා. පාර්සලේ අරගෙන යනවා වත්තේ මහත්තයාට බාර දෙන්න. මෙයාට මේක දෙන්න හිතෙන්නේ නැහැ පින්නතුනේ. ඇයි? කරු මේක තරම මුට හිතනවනේ මේක කඩලා බලන්න ඕන කියලා. ඒ පාර්සලේ තිබ්බේ මහත්තයාගේ තරහකාරයෙක් මහත්තයාට උප බෝම්බයක්. අම්මා කිව්වලු දොස්තරට මේ කොල්ලගේ මොල කටු ජනෙල් කූරු වල එල්ලි එල්ලි තිබිලා තියෙන. ඔය විදිහටම ඕකයිදා බැල්ලි ගහේ ගහපු දවසේ පැටියෙක් එල්ලිලා හිටියලු ජනෙල් කූරු වල රැඳිලා. පේනවද? කරන කියන හැම එකටම වග කියන්න වෙනවා පින්නතුනේ. කාට හරි බැන්නොත් වෛර කරොත් අපහාස කරොත් කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. මතක තියාගන්න. කිසි කෙනෙකුට නින්දා කරන්න එපා. පින්නතුනේ කුසල් විතරක් වඩන්න මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම කාලෙකින් හම්බුණු මනුෂ්‍ය ආත්ම භාවයේ තුල නිවන් දකින්න යන ගමනේ ආරම්භය අද ධර්ම දේශනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පුළුවන් නම් ඔය උදේටයි හවසටයි ඉතින් අපේ තාත්තලා හැම ඉතින් මේවා එක්ක වෙලා කරන්න ඕන. උත්සාහ කරන්න. හැමදාම හැන්දෑවට නිදා ගන්නකොට අපිට බැරිද පින්නතුනි අර ඔය ඉන්න සේරට මෛත්‍රී කරන්න බැරිද? පින්නතුනි හතුරු පවා ලබන මතු ආත්මික නැති කරගන්න මෛත්‍රී කරන්න. මහ දෙයක් නෙමෙයිනේ. ඔය සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ පතන්
පින්නතුනි හදවතින්ම පතා ගන්න බැරි වෙයි. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. අපිට වෙන්නේ පින්නතුනේ ඔය මේ කරන හැම පින්කමක්ම පොඩ්ඩාර ගිහිල්ලා එක්ක අහුවෙන්නේ මොකේද? මේ නිවන් දකින්න යන ගමනට. නිවන් දකින්න යන ගමනේදී මේ විදිහට පරිස්සමට ඉන්නකොට ඊළඟට අපි නඩත්තු කරන එකක් තමයි ඔය සාසනික සම්බන්ධතාවය කියන එක. මේ ගම්වල තරුණ මහත්තුරු එක්කහුව වෙලා මාසෙකට සැරයක්වත් පන්සලට එන්න මහා දෙයක් නෙමෙයි නේ. බෝමලු අමදින්න, චෛත්‍ය මලු අමදින්න ඕවා කරන්න. තරුණ මහත්තුරු ඇවිල්ලා මේවා කරන්න. වෙනතුනේ දැන් මේ කාලේ මේ යුගයේ තුල පුදුම විදිහට තරුණයෝ බණ අහනවා, ගෙවල් වල බුද්ධ වත කරනවා, වතපිලිවෙත කරනවා. මේවා දරා ගන්න බැරි නොඑක් පිරිස් අපේ සම්බුද්ධ ශාසනයේ දියුණුව වළක්වන්න කටයුතු කරනවා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියේ සුබ ලකුණු පහළ වෙනකොට දසදහස් ගාණක් මිනිස්සු සිවුරට එක්කහුව වෙනකොට සම්බුද්ධ ශාසනය රැකෙයි කියලා බයක් තියෙන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. හොඳට මතක තියාගන්න මේ සුමන සමන් දෙයියන්ගේ අඩවියේ ඉඳන් කියන්නේ කවදාවත් ලංකාදීපයෙන් සම්බුද්ධ ශාසනය නැති කරන්න බෑ.